මෙන්න මේ වගේ වීඩියෝ එකක් හදලා සල්ලි ගන්න ආසයි. ආයිබෝවන් හැමෝටම. අපි අද කතා කරන්නේ ඉතිහාසයේ මහා වීරයෙක් වන නන්දිමිත්‍ර යෝධයා ගැන. එතුමා දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධීන්ගෙන් එක්කෙනෙක් වුණා. එතුමාගේ වීර කතාව ගැන දැනගන්න ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඇත්තට මේ නන්දිමිත්‍ර යෝධයා කවුද? එතුමා දුටුගැමුණු රජතුමාගේ ප්‍රධාන යුද වීරයෙක්. උපතින්ම යෝධ බලයක් තිබුණු ගම්මානයකින් ආපු සාමාන්‍ය මිනිහෙක් වුණත් එතුමාගේ ධෛර්ය රජතුමාට ආඩම්බරයක් වුණා. එතුමා මහා විජයබාහු කුමාරයාගේ සේනාවේ ඉදිරියෙන්ම සටන් කළා. එතුමාගේ නම ඉතිහාසයේ රන්අඟුරින් ලියවුණා. හරිම ලේසියෙන් වාට මෙන්න මේ දේ කරගන්න පුළුවන් ක්‍රමයක් මම ඔයාලත් එක්ක මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මම ඔයාලත් එක්ක සල්ලි වෙන ක්‍රම ගැන කතා කරලා තිබ්බට කිසිම බොරු ක්‍රමයක් මම මේ වෙනකන් ඔයාලත් එක්ක කතා කරලා නැහැ. මේ විදිහට ඔයාලා වීඩියෝ එක ජෙනරේට් කරලා YouTube අප්ලෝඩ් කරලා ඔයාලට මොනටයිසේෂන් ඊසි ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මම ඔයාලට මෙන්න මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ. එහෙනම් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. අනිවාර්යයෙන්ම මම මේ කියන විදිහට කරොත් ඔයාලට අනිවාර්යයෙන්ම මාස 2-3ක් ඇතුළත ඔයාගේ YouTube channel එක ගොඩ දාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි. එහෙනම් අපි කතා කරමු කොහොමද මෙන්න මේ වගේ වීඩියෝ හදන්නේ කියලා. වීඩියෝ එක හදන එක විතර නෙවෙයි ඔයා අනිවාර්යයෙන්ම ඊට පස්සේ ඔයාලට සිංහලෙන් වොයිස් ඕවර් එකක් දෙන්න පුළුවන්. ඒ වොයිස් ඕවර් එක දෙන්න ඔයාලට ඉතින් පොඩි මයික් එකක් එහෙම තියෙන්න ඕනේ. මත් ඔයාලට ෆෝන් එකකට දෙන්න පුළුවන්. එයාලා ඒ ෆෝන් එකෙන් වොයිස් ඕවර් එක හදන විදිය දන්නේ නැත්නම් මම ඔයාලට ඒකට වීඩියෝ එකක් කරගෙන WO mic කියලා software app එකක් තියෙනවා. app එක කරා ඔයාලට PC එකට කනෙක්ට් කරලා වුණත් මෙන්න මේ වොයිස් ඕවර් එක දෙන්න පුළුවන්. මයික් එකක් නැහැ කියලා කනගාටු වෙන්න එපා. ඔයාලට අනිවාර්යයෙන්ම මගේ ෆෝන් එකේ මයික් එක පාවිච්චි කරන්න පුළුවන්. වගේ වොයිස් ඕවර් එක දෙන මයික් එක විදිහට. ඒක නේ අපි ඉස්සර වීඩියෝ එකකින් අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න මම කතා කරන්න කොහොමද ඒක කරන්නේ කියලා. හරි. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අද වීඩියෝ එකට ඊට කලින් කියන්න ඕනේ ඔයාලට channel එකට අලුත් කෙනෙක් නම් මේ channel එක subscribe කරලා bell icon එක click කරලා යන්නත් අමතක කරන්න. FX Site Academy සල්ලි වන ක්‍රම ගැන තමයි මම කියලා තින්නේ. එක බොරු වීඩියෝ එකක්වත් නෑ. අනිවාර්යයෙන්ම ඔයාලට මේක සල්ලි earn කරන්න පුළුවන් ක්‍රම ගැන තමයි මම ඔයාලත් එක්ක මේ වීඩියෝ වලින් කතා කරලා තියෙනවා. මම AI ගැන කතා කරලා තියෙනවා. blogger ගැන කතා කරලා තියෙනවා. Canva ගැන කතා කරලා තියෙනවා. Photoshop ගැන කතා කරලා තියෙනවා. share market ගැන කතා කරලා තියෙනවා. ad networks ගැන කතා කරලා තියෙනවා. AdSense ගන්න විදිය කතා කරලා තියෙනවා. AI film හදාගන්න විදිය කතා කරලා තියෙනවා. AI photo හදාගන්න විදිය කතා කරලා තියෙනවා. AI වලින් සින්දු හදාගන්න විදිය කතා කරලා තියෙනවා. animation හදාගන්න විදිය කතා කරලා තියෙනවා. YouTube prank කරගන්න විදිය කතා කරලා තියෙනවා. graphic generate කරගන්න විදිය කතා කරලා 5 affiliate ගැන කතා කරලා තියෙනවා. affiliate marketing ගැන කතා කරලා තියෙනවා. landing page හදාන Pinterest හදන Pinterest එකකින් සල්ලි හදන හොයාගන්න විදිය, USA page grow කරන විදිය, Adobe stock photos ගැන smart money concept එක ගැන මම වීඩියෝ සීරීස් එකක්ම කරලා තියෙනවා. channel එකට අලුත් කෙනෙක් නම් trading කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ගිහලා මේ වීඩියෝ සීරීස් එක බලන්න playlist එකක් විදිහට දාලා තියෙනවා. මේක බලුවොත් ඔයාලට smart money concept එක අනුව ඔයාලට trading කරගෙන යන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව මම full වීඩියෝ සීරීස් එක දාලා තියෙනවා. මොනවද ප්‍රශ්න ගැටලු තියෙනවා නම් comment section එකේ දාන්න. අමතක කරන්න එපා නම් channel එක subscribe කරලා bell icon එක click කරලා අන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් වීඩියෝ එකට යමු. හරි. මම මේකට අද පාවිච්චි කරන්නේ අපේ Grok AI එක. මම Grok AI ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. කලින් වීඩියෝ එක මම කරලා තියෙන Grok AI එක ගැන. ඒක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ link එකට ගිහලා ඒකක් බලන්න. ඒකක් බලුවොත් ඔයාලට තවත් idea එකක් ගන්න පුළුවන් කොහොමද මේක කරගන්නේ කියලා. මම ඊපස්සේ මේ Grok AI එක open කරගෙන Grok AI එකට දෙනවා. මම කිව්වා මම මචං පාට්ටෙන් කතා කරන්න කියලා. මෙයාට සිංහල කිසිම ගැටලුවක් නැහැ. පොඩි errors තිබ්බට මෙයා සිංහල හරියටම දෙනවා. අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට මේ වැඩේ හරියට කරලා දෙනවා. ඊට පස්සේ මම මෙතනින් දීලා දෙනවා prompt එක. මේ මට ඕනේ මචං ලංකාවේ රජවරු ගැන විස්තරයක් කියලා. ඊට පස්සේ පොරමට ලියලා දෙනවා මචං ඔයාලා ලංකාවේ රජවරු ගැන විස්තරයක් ඕන නම් YouTube video script එකක් සිංහල වලින් ලියලා දෙන්න. හරි. පොර ස්ක්‍රිප්ට් එක ලියලා දුන්නා රජවරු ගැන. ඔන්න ඔය විදිහට ලියලා දුන්නා. හරි. මට ඒක නෙමෙයි ඕනේ. ස්ක්‍රිප්ට් එක ලියලා තියෙනවා බලන්න අන්තිමට ඒක දාලා තියෙනවා. ඉතින් මචං මේ රජවරු හතර රසවත්ද වගේ ෆේවරිට් රජා කවුද කියලා කමෙන්ට් එකකින් කියන්න. ලයික් එකක් ෂෙයා එකක් දාලා යාළුවෝ එක්ක විදා ගන්න කියලා වීඩියෝ දෙක හම්බෙමු. මේ විදිහට පාව මෙයා ලියලා දීලා තියෙනවා සුපිරියටම. ඊට වීඩියෝ එකක් හදාගන්න විදියත් මේ දීලා තිනවා. ඊට පස්සේ මම ඒකට ඊළඟ ප්‍රොම්ප්ට් එකක් දීලා තිනවා. මේක මට ඕනේ විනාඩි 10ක වීඩියෝ එකට ටිකක් වචන වැඩි කරලා මචං කියලා අයින් කරලා රෙස්පෙක්ට් කරලා කතා කරන්න කියලා මම දීලා තිනවා. දැන් මේකේ මචං කියලා තියෙනවනේ. ඉතින් මචන්ලා කියලා ඒව අයින් කරලා මට ඕනේ කියලා. ඊට පස්සේ දීලා තිනවා. කොහොම විස්තර දීලා තියෙනවා මෙන්න මේ විදිහට සෙක්ෂන් විදිහට බෙදලා විනාඩි 10ක වීඩියෝක් විදිහට තමයි මම මේක ඉල්ලලා තියෙන්නේ. හරි. මම කීවා ඊට පස්සේ වචන ටිකක් වැඩි කරන්න කියලා කියලා තියෙනවා. ඊට පස්සේ මම ගොඩක් ඔය යෝධෝ ගැන එහෙම හදලා දාලා තියෙනවනේ.
ඊට පස්සේ ස්ක්‍රිප්ට් එකක් ඕනේ කිව්වා නන්දි මිත්‍ර යෝධයාගෙන ස්ක්‍රිප්ට් එකක් ඕනේ කියලා. ඊට පස්සේ ඕන නන්දි මිත්‍ර යෝධයාගෙන ස්ක්‍රිප්ට් එකක් ලියලා දුන්නා. දැන් අපි මෙයාගෙන් තමයි මේ වීඩියෝ එක හදන්නේ. ඒ කියන්නේ වීඩියෝ එක හදන්නේ. බලමු මේක කොහොමද කරන්න කියලා. ඊට පස්සේ නන්දි මිත්‍ර යෝධයාගේ වීර උරුමයන් ඔක්කොම දැන් මේ ඉන්ට්‍රෝ එකේ ඉඳලා ඔක්කොම ලියලා දුන්නා විනාඩි 10කට මෙයා. ඊට පස්සේ ඒක වඩන්නේ මේ ෆොටෝ එක ජෙනරේට් මට ෆොටෝ එක ජෙනරේට් කරන්න ප්‍රොම්ප්ට් එකක් දෙන්න. මේ ප්‍රොම්ප්ට් එක ඊට පස්සේ ආ දුන්නා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ප්‍රොම්ප්ට් එක අරගෙන ගිහිල්ලා මෙන්න මෙතනින් පේස්ට් කරලා ෆොටෝ ජෙනරේට් කරන්න ලියනාඩෝ AI එකකින්. ඊට පස්සේ ඔයාට මේ විදිහට ජෙනරේට් කරලා දෙයි ඔයාගේ ප්‍රොම්ප්ට් එකට අදාළව ඉමේජස්. හරි මේ විදිහට ඉමේජස් ඔයාට ජෙනරේට් කරලා දුන්නාට පස්සේ ඒ ප්‍රොම්ප්ට් එක මෙතන දුන්නාට පස්සේ තමයි මෙතන ජෙනරේට් කරලා දෙන්නේ. ඊට පස්සේ මොකද්ද කරන්න කියලා අපි චුට්ටක් කතා කරමු. ඊට පස්සේ මම යනවා Grok AI එකට ගිහිල්ලා මම කියනවා මට ෆ්‍රේම් එකෙන් ෆ්‍රේම් එකට ස්ක්‍රිප්ට් එක සෙට් වෙන්න දෙන්න කියලා එහෙමත් දීලා ඊට පස්සේ මම ප්‍රොම්ප්ට් එක අරන් තියෙනවා ඉමේජ් එකේ. ඊට පස්සේ මට ඊට පස්සේ මම ඉල්ලලා තියෙනවා මචං මට මේකට වීඩියෝ එකක් ජෙනරේට් කරන්න ප්‍රොම්ප්ට් එකක් දෙන්න. හරිද? කිසිම කතන්දරයක් නැහැ නේද? මේ මිනිස්සු අපිට ඔක්කොම කරලා දෙනවා නම් අපිට ගිහිල්ලා තියෙන්නේ මේ AI එක මේ ප්‍රොම්ප්ට් එක දෙන්න විතරයි. දැන් මේ මෙතන තියෙන ප්‍රොම්ප්ට් එක ගෙනිල්ලා අපේ වීඩියෝ ජෙනරේට් කරන AI එකට දෙනවා. එච්චරයි. හයිලු AI තමයි මේ සයිට් එක. මේකට ගිහිල්ලා පෙන්නනවාට කරන විදිය. ඔයාලට මේ මෙතන හැමදාම ක්‍රෙඩිට් 100ක් හම්බ වෙනවා දවසකට. එහෙම නැත්නම් ඔයාලට මේක බයි කරලා ගන්නත් පුළුවන්. බයි කරලා ගත්තොත් නම් ඔයාලට අනිවාර්යයෙන්ම වැඩක් කරන්න වෙනවා. පුළුවන් නම් බයි කරන්න කියලා මම කියන්නේ. මොකද අනිවාර්යයෙන්ම එතකොට වැඩක් කරනවා. මේක දැන් මේ ෆ්‍රී දෙන එකෙන් ඇත්තටම චුට්ටි වෙලාවක් නෑ යනවා. වෙන සමහර වෙලාවට විනාඩි 44ක් විනාඩි 30ක් සමහර වෙලාවට පැය දවස් එකමාරක් විතරක් තිල්ලන වෙලාවල් තියෙනවා මේක ජෙනරේට් කරලා දෙන්න. බලමු මේක කොහොමද කරන්නේ කියලා. මෙතන මම මේ ක්‍රියේට් කියන එකට යනවා. හයිලු එකට ගිහිල්ලා ඊට පස්සේ මගේ ඉමේජ් එක දෙනවා මෙතන. ඉමේජ් ටු වීඩියෝ කියන එක දීලා ඉමේජ් එක මම මෙතනින් අප්ලෝඩ් කරගන්නවා. මට අවශ්‍ය ඉමේජ් එක. හරිද? මේ මෙතනින් තමයි ඉමේජ් එක අප්ලෝඩ් කරන්නේ. ඊට පස්සේ වගේ ප්‍රොම්ප්ට් එක මේ මෙතනින් දෙනවා. හරිද? ප්‍රොම්ප්ට් එක දැන් මෙතන තියෙනවනේ. මේ ජෙස්ටික් කුරුකුරු වෙනවම තියෙනවා. ඒක මේ මෙතනින් ගන්නලා පේස්ට් කරගන්නවා. පේස්ට් කරලා මෙතනින් ජෙනරේට් කියන බටන් එක දෙන්න විතරයි තියෙන්නේ ඔයාලට. මෙන්න මෙතන 30ක් කැපෙනවා කියලා තියෙනවා. මෙන්න මේක දුන්නා නම් ඔයාලට මෙන්න මේ විදිහට වීඩියෝ එක ජෙනරේට් කරලා දෙනවා. ඔය තියෙන සුපිරියට දෙවෙනි එක චෝටි අඩුපාඩු තියෙනවා නැතුව නෙමෙයි. ඒවා පොඩ්ඩක් අය හදලා අපව රීජෙනරේට් කරගන්න පුළුවන්. ඔයාලට රීක්‍රියේට් කරගන්න පුළුවන්. මෙතන රීක්‍රියේට් කියලා තියෙනවා. ඒක දුන්න ගමන් අපව රීක්‍රියේට් කරලා දෙනවා මේක අවශ්‍ය විදිහට. හරි මම දැන් අවශ්‍ය වීඩියෝ ටික ජෙනරේට් කරගෙන තියෙන මෙතනින් ප්‍රොම්ප්ට් එක ගත්තා. මෙතනට දුන්නා. හරිද? ප්‍රොම්ප්ට් එක දීලා ඒ විදිහට ගත්තා. මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය විදිහට වීඩියෝ එක ජෙනරේට් කරලා දෙනවා. මම දැන් මේකට පාවිච්චි කරලා තියෙන මගේ account දෙකක්. මොකද නැත්නම් ක්‍රෙඩිට් 100 මදි වෙනවනේ මට මේක කරගන්න. ඒකෙන්ද මම මගේ account දෙකක් ඒ කියන්නේ Gmail දෙකකින් මම ලොග් වෙලා තමයි මේ වැඩේ කරගන්නේ. හරිද? Gmail 3-4ක් වඩා හදාගත්තා නම් කිසිම ගැටලුවක් නැතුව තනි දවසෙන් මේක ජෙනරේට් කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ වීඩියෝ විනාඩි 10ටම අවශ්‍ය විදිහට ඔයාලට මේක ජෙනරේට් කරන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. හරි මේ විදිහට අරගෙන ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ වීඩියෝ ටික ඩවුන්ලෝඩ් කරගෙන Premiere Pro හරි CapCut එකට හරි දාලා මේ ටික එකතු කරගන්න. ඒකත් ඕනනම් මම කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. මෙතන ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් තියෙනවා. මේක දුන්නම මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා. මේ බලන්න මම මේකෙන් හදපු AI එකෙන් ජෙනරේට් කරපු වීඩියෝස් තමයි මේ තියෙන්නේ. මේ වාට ඕන විදිහට Grok එකට කියලා ඕන විදිහට ප්‍රොම්ප්ට් එක ලියාගෙන ඔයාලට මේ විදිහට හදා ගන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. අපිට කියන්න තියෙන්නේ මේ යකා හදලා දෙනවා. හරිද? යකා කියන්න හොඳ නැහැ. දෙයියෙක් වගේ තමයි ගන්න. මේ වීඩියෝ මම මේ හදාගත්තේ Grok AI එකට කියලා. කිසිම අවුලක් නැහැ නේ. මේ වගේනුත් සුපිරි රීච් එකක් ගන්න පුළුවන් සුපිරි වීඩියෝස් තමයි මේවා. හරිද? පුළුවන් නම් මෙන්න මේ වගේ වීඩියෝස් උත් හදලා ඔයාලා අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ වගේ Premiere Pro හරි CapCut එකට හරි ගිහලා ඔයාගේ වීඩියෝ ටික මෙන්න මේ ප්‍රොජෙක්ට් කියන වින්ඩෝ එකට අප්ලෝඩ් කරගන්න. අප්ලෝඩ් කරලා ඔයාට අවශ්‍ය විදිහට මේකේ පිළිවෙල හදාගෙන ඔයාට වොයිස් ඕවර් එකක් දෙන්න විතරයි තියෙන්නේ. ඒකට OBS හරි මොකක් හරි software පාවිච්චි කරලා ඔයාගේ mic එක එහෙම නැත්නම් phone එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් නැත්නම් මම කියව comment section එකේ දාන්න. මම අනිවාර්යයෙන් මේකත් කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. මේ විදිහට news sequence එකක් හදාගෙන මේකක් ඇදලා මම මෙතෙන්ට දැම්මනවා. ඒක sequence එකක් හදනවා. මේකේ frame එකේ size එකට එතකොට කතන්දර මුකුත් නැහැ. ඔයාට ඕන නම් මේ logo එක තියෙන තැනින් ඔයාගේ logo එකක් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මම logo අයින් කරන විදිය ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා කලින්. ඒක බලලා මෙන්න මේකේ වීඩියෝ එක මේ විතරම අයින් කරගන්න පුළුවන්. මේ logo එක අයින් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ කරන්න ඕනේ මේකේ
පිළිවෙල හදාගන්න මම මේ විදිහට මේක දානවා පළවෙනි වීඩියෝ එක විදිහට. හරිද? මේ මගේ අතින් පොඩි ප්‍රොම්ප්ට් එක ඇවුලක් ගිහිල්ලා මේ මෙතන අකුරු වර්ගයක් වෙදලා තියෙනවා. ඒක වැඩි හිතන්න එපා. ඊට පස්සේ දෙවෙනියට මම දානවා මෙන්න මේක. ඒ කියන්නේ අපි ඉමේජ් ජෙනරේට් කරගත්ත විදිහ තමයි මේක අප්ලෝඩ් කරන්නේ. මොකද අපි දැන් මෙතන ප්‍රොම්ප්ට් එකක් කිල්ලුවානේ. මේ ප්‍රොම්ප්ට් එක දීලා තියෙන්නේ මේ පිළිවෙලටනේ. මේක පිළිවෙලට තමයි අපි ඉමේජ් එකත් ජෙනරේට් කරගත්ත ඉමේජ් එකට අදාළව තමයි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න ඕනේ. හරිද? තේරෙන්නේ නැති කියලා හිතනවා. මොනවා ප්‍රශ්නයක් තියෙනවා නම් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. ඊට පස්සේ අවශ්‍ය විදිහට මෙන්න මේ විදිහට ඔයාගේ වීඩියෝ ටික මේ විදිහට පෙළගස්ස ගන්න විතරයි තියෙන්නේ. මම මේ ගැන මේවා ගොඩක් දුරට කතා කරන්නේ නැහැ. මොකද කලින් මම වීඩියෝ වලින් මේවා කතා කරලා තියෙන නිසා. හරි බලන්න දැන් අපිට ලස්සන වීඩියෝ එකක් හැදිලා තියෙනවා. දැන් ඔයාලට තියෙන්නේ මේ දීලා තියෙන ස්ක්‍රිප්ට් එක කියවගෙන යන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ආයුබෝවන් හැමෝටම. අද අපි කතා කරන්නේ ලංකාවේ ඉතිහාසයේ මහා වීරයෙක් ගැන. නන්දි මිත්‍ර යෝධයා ගැන. එතුමා දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයින්ගෙන් එක්කෙනෙක් බවට පත් වුණා. එතුමාගේ වීර කතාව ගැන අද දැනගන්න ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඔන්න ඔය විතර පොඩි වොයිස් එකක් ඔය කටින්ම මේ වීඩියෝ එකට දෙන්න. හරි දීලා ඒ වොයිස් ට්‍රැක් එක මේ මෙතනින් දාලා පොඩි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් YouTube ස්ටුඩියෝ එකෙන් අරගෙන කොපිරයිට් වදින්න නැති වෙන මේ යටින් දාගන්න. හරි ඔන්න ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. හරි මම මේකටත් දැන් වොයිස් ඕවර් එකකුත් මම හදන්නම්. හදලාම ඔයාලට පේන්න දාන්නම් පළවෙනියට වීඩියෝ එකේ පළවෙනියට තියෙන විදිහට මම වොයිස් ඕවර් එකක් දෙන්නම්. හරි එහෙනම් ඊට පස්සේ මේක එක්ස්පෝර්ට් කරගන්න තමයි තියෙන්නේ. හරි මොනවද ප්‍රශ්න ගැටලු තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉස්සරහට මේ වගේ සුපිරි වීඩියෝස් හදන විදිහත් මම ඔයාලට අරන් එනවා. ඊට අමතරව ප්‍රොෆෙෂනල් ලෙවල් ගැනත් වීඩියෝ කතා කරනවා. ඒකට ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. channel එක subscribe කරලා යන්න මේ මේ වගේම සුපිරි වීඩියෝස් මම ඔයාලට ඉදිරියේදීත් අරන් එනවා. ඒකින්ද channel එක sub කරලා තියාගන්න. එහෙනම් අතර වීඩියෝ ඉවර කරනවා. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන්. මොකද මම මේක එඩිට් කරන ගැන වැඩි ගොඩක් කතා කරේ නැත්තේ මම කලින් වීඩියෝ වල මේවා කතා කරලා තියෙන නිසා. හරි එහෙනම් සුබ දවසක් ජය වේවා. වැඩි ගොඩක් කතා කරේ නැත්තේ මම කලින් වීඩියෝ වල මේවා කතා කරලා තියෙන නිසා. හරි එහෙනම් සුබ දවසක් ජය වේවා.